නොවේ මායම් දැස මගේ නොවේද යන්නද ඉගිල්ලි මම යනවා කෙහිරැල්ල සුදදිගේ ඇවිදින් කරදර Hello, welcome to my YouTube channel. අද ඉරිදා දවසක්. ඉරිදා කියලා කියන්නේ ගොඩක් වෙලාවට මම ගෙදර ඉඳලා බෝඩිමට යන්න ලෑස්ති වෙන දවසක්. අද මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඔක්කොටම කලින් මම මේ දැන් ලෑස්ති වෙන්නේ මගේ උදේ කෑම එක හදාගන්න. පොඩි කාලේ ඉඳන් අපි හරි ආසාවෙන් බලපු කතාවක් දැන් ටීවී එකේ ආය යනවා. කැම්පස් එකේ වැඩත් එක්ක අපිට ටීවී බලන්න වෙලාවක් හම්බෙන්නේ නැහනේ. ඒ නිසා මෙයා හම්බුන chance එකේ මම ඒකත් බලලම තමයි අනිත් වැඩ පටන් ගත්තේ. දැන් මම ලෑස්ති වෙන්නේ අපේ චුටි ස්නෝවි බෝයිව බ්‍රෂ් කරන්න. අපි කොහෙටද යන්නේ? එයාත් අපේ පස්සෙන් ඇවිල්ලා අපි ඉඳගන්න තැනක ඉඳගෙන ඉන්නවා. බලන්නකෝ දැන් මං ඉඳගත්ත ගමන් එයාත් ඇවිල්ලා ඉඳගන්න ලස්සන. ගොඩක් වෙලාවට මං ගෙදර ඉන්නේ වීකෙන්ඩ් එකේ හින්දා එයාව බ්‍රෂ් කරන්න වෙන්නේ සතියට එකපාරක්. ඒ නිසා එයාගේ බූල් ගැට ගැහෙනවා, කැඩෙනවා. ඒ නිසා මං හම්බුන වෙලාවේ ටක් ගාලා එයාව බ්‍රෂ් කරගත්තා. පොඩි කාලේ නම් එයාව බ්‍රෂ් කරනකොට මෙයාට සෙල්ලම් කරන්න මොකක්ම හරි දෙයක් දෙන්න ඕනේ. ඒක හපහප ඉන්නකොට අපිට බ්‍රෂ් කරගන්න පුළුවන්. දැන් නම් මෙයාට වයස අවුරුදු 9ක් වෙනවා. දැන් නම් ඉතින් වැඩි කරදර කරන්නේ නැහැ බ්‍රෂ් කරනකොට. මේ තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා තියෙන බල්කනි ඒරියා එක. මෙතෙන්ට කෑම දාලා පුරුදු වෙලා හැමදාම උදේට හවසට කුරුල්ලෝ එනවා කෑම කන්න. ට්‍රේන් එකේ ඉන්න තව පැය දෙකමාරක් වගේ පොඩි කාලයක් තමයි මට තිබුණේ. මං ටක් ගාලා මගේ ඇඳ අස් කරලා කාමරේ අස් කරලා ගෙනියන බරු ටික ලෑස්ති කරගත්තා. බෝඩින් වල ඉන්න අය දන්නවනේ ඉතින්. කොණ්ඩේ කියන්නේ බෝඩිමට ගියාම කොහොමත් යන දෙයක්. කිසිම ට්‍රීට්මන්ට් එකක් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. සතියේ එකපාරක් වගේ තමයි ඒත් ගෙදර ආවම තමයි තෙල් ටිකක් හරි ගන්න හම්බෙන්නේ. මම මේ ටක් ගාලා තෙල් ටික ගාගෙන නාන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ගෙදර ඉන්න දවස්වල නම් දවස් දෙකෙන් දෙකට වගේ තෙල් ගාලා මම නානවා. ඒත් කැම්පස් එකට ගියාට පස්සේ බෝඩිමට එනකොට රෑ වෙනවා. තෙල් ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. හැමදාම රෑට තමයි නාන්න වෙලාව හම්බෙන්නේ. කොණ්ඩේ ඉදෙනවා, කොණ්ඩේ යනවා. ගොඩාක් කොණ්ඩේ ප්‍රශ්න වෙලා තියෙන්නේ කැම්පස් ගියාට පස්සේ. මම නම් පැයක් විතර ඉඳලා තමයි තෙල් ගාලා හොඳට කොණ්ඩේ මසාජ් කරලා ආයෙ නාන්නේ. දැන් අපේ ස්නෝවි නම් ලෑස්ති වෙන්නේ නාන්න.
වැඩිය නාන්න කැමති බව්වෙක් නෙමෙයි. අර හෙට දුවනවා මෙහෙට දුවනවා. බෙල්ට් එකක් දාලා බැඳලා නාවරේ නැත්තේ යගේ බෙල්ලලා හිර කරගන්නවා එහෙම වුණොත් දඟලලා. ඊට වඩා මට ලේසි ආව මෙහෙම නාවන එක. එයා නන්නාලා ඉවරයි දැන්. එයා මේක දොර ඇරලා දුන්නට පස්සේ තනියම ගිහිල්ලා යාම ෂීට් එකක් දැම්මට පස්සේ පිහද ගන්නවා. පිහදන්න නම් එයාගෙන් කිසිම කරදරයක් නැහැ. මේ එන්නේ හැමදාම දවල්ට අපිව බලලා යන්න එන යාළුවෝ ටික. එනකොට නම් අනිවාර්යෙන් 20ක් 30ක්වත් එනවා. උඩවත්ත කැලේ ළඟ නිසා කැලෙන් බැහැලා තමයි මේගොල්ලෝ මේ අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මේ අම්මත් එක්ක එන චූටි පැටියා එහා පැත්තේ ඉඳලා මේ පැත්තට වෙනකන් අපි දිහා බලාගෙනම තමයි ආවේ. මමත් නාලා ඉක්මනටම ලෑස්ති වුණා. ගෙදර ඉඳලා බෝඩිමට යන දවස නම් උදේ ඉඳලා දවල් වෙනකොට ඉක්මනටම වෙලාව යනවා. මට තව පැයක් වගේ තමයි තිබ්බේ ට්‍රේන් එකේ එන්න. මේ තියෙන්නේ අද මම අරගෙන යන බඩු ටික. මගේ පොත්, යුනිෆෝම්, ඇඳුම්. එතකොට මේ තියෙන්නේ මගේ කෑම. මෙයා නම් ඉතින් යන්න එපා කියනවා වගේ දුකෙන් බලාගෙන ඉන්නවා. දාලා යන්න දුක හිතෙනවා එයා බලන් ඉන්න විදියට. පික්මී එකක ස්ටේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. විනාඩි 20ක් වගේ දුරක් තමයි මට ගෙදර ඉඳලා ස්ටේෂන් එකටම යන්නේ. මේ වැවරෝම වටේ ඉස්කෝලේ යන කාලේ, ක්ලාස් යන කාලේ යාළුවොත් එක්ක අපි කොච්චර ඇවිදලාද? කොච්චර රස කතා තියෙනවද මේ වැවරෝම වටේ වෙච්ච. පුරුදු පරිසරයෙන් වටපිටාවෙන් ඈත් වෙලා කොළඹ වගේ පැත්තකට යනවා කියලා කියන්නේ ඒක හරිම අමුතු හැඟීමක්. එහෙනම් මොන්න මම ට්‍රේන් එකටත් ආවා. තව විනාඩි 15ක් 20ක් වගේ තියෙනවා ට්‍රේන් එක නුවරින් පිටත් වෙන්න. නුවරින් ඉඳන් කොළඹ යනකොට ඇත්තටම ට්‍රේන් එකේ අයින ෂීට් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ මාර විදියට රස විඳගෙන යන්න පුළුවන්. ලස්සන තැන් ගොඩාක් හම්බ වෙනවා. විශේෂයෙන්ම කඩු ගන්නවල හරිය. වැස්ස දවසට එම මාරම ලස්සනයි මීදුමුන් වට වෙලා. මේක ඇත්තටම බලන්න ඕන දෙයක්. පැය 2:00කට විතර පස්සේ ඔන්න එහෙනම් මම බහින තැනටත් ආවා. මෙතන ඉඳලා තව විනාඩි 45ක වගේ දුරක් මම බස් එකේ යන්න ඕනේ බෝඩිම තියෙන තැනට. ඉතින් එහෙනම් මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බයි.